යෝධයාගේ පාලම මුලින්ම ඉල්ලා සිටිනවා ගජබිතුරා YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න කියලා. ගිනිකඳු පිපිරීමක් නිසා මීට වසර දශලක්ෂ 60කට පමණ පෙර ඈත අතීතයේ නිර්මාණය වී ඇති මෙම අපූර්ව පාෂාණ සැකැස්ම පිහිටා තිබෙන්නේ උතුරු අයර්ලන්තයේ ඇන්ට්‍රිම් පළාතේ. භූගෝල විද්‍යාවට අනුව එසේ නිර්මාණය වූ බව පැවසුවද මේ යෝධ පාෂාණ පාලම සම්බන්ධයෙන් අතීත ජනප්‍රවාද රැසක් අයර්ලන්තයේ පවතී. එක් ප්‍රකට ජනප්‍රවාදයකට අනුව මෙය සාදා ඇත්තේ යෝධයෙකි. අයර්ලන්ත ජාතික යෝධයෙකු වන ෆින් මැක්කූල් හට ස්කොට්ලන්ත ජාතික යෝධයෙකු වෙනැන්ඩෝග සටනකට අභියෝග කළේය. ෆියුන් මේ අභියෝගය බාරගත් අතර ඔහු උතුරු අයර්ලන්තය සහ අසල්වැසි ස්කොට්ලන්තය අතර මුහුද හරහා දැවැන්ත ගල් යොදාගෙන පාලමක් ඉදි කළේ යෝධයන් දෙදෙනාට මුණගැසීම සඳහාය. සටනට පැමිණි වෙනැන්ඩෝගව දුටු ෆියුන් ඔහුගේ ශරීර විශාලත්වය දැක බියෙන් සැඟවී තිබෙනවා. මේ අවස්ථාවේදී තැනට සුදුසු නුවණ පාවිච්චි කළ ෆියුන්ගේ බිරිඳ ඔහුව තම දරුවා බව පවසමින් නලවන්නට වුණාලු. මෙය දුටු වෙනැන්ඩෝග දරුවා මෙච්චර විශාල නම් දරුවාගේ පියා කොච්චර විශාල ඇද්දැයි සිතමින් පලා ගිය බව පැවසේ. එසේ පලා යෑමේදී වෙනැන්ඩෝග මේ යෝධ ගල් පාලමද විනාශ කරමින් ගියේ ෆියුන්ට තමාව ලුහුබැඳ පැමිණීමට නොහැකි වන ලෙසටය. එසේ විනාශ කළ පාලමේ සුන්බුන් මෙසේ ඉතිරිව පවතින බව ජනප්‍රවාදයේ. තවත් මෙවැනි හරවත් වීඩියෝ නිතර නරඹන්න ගජබිතුරා YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඔබට ජය.